සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද අපි කතා කරන්නේ ශීර්ෂ රේඛාව පිළිබඳව. මොළය නියෝජනය කරන්නේ ශීර්ෂ රේඛාව. මේ ගැඹුරව සියුම්ම පිහිටා තිබීම ඉතාමත්ම සුබයි. ඉතා හොඳ කල්පනා ශක්තිය ඇති අයෙක්. ගුරු මණ්ඩලයේ මැදින් ශීර්ෂ රේඛාව ඇරඹීම ඉතා හොඳයි. කීර්තිමත් පුද්ගලයෙකුගේ ලක්ෂණයක් එය. ශීර්ෂ දෙකක් පිහිටා තිබීම දෙආකාර හිත් ඇති වෙනවා. හොඳ නරක දෙකම හුට තියෙනවා. කැපී පෙනෙන තීක්ෂණ බුද්ධියක් ඇති අයෙකුගේ අතේද ශීර්ෂ රේඛා දෙකක් පිහිටා තිබෙනවා. මෙම ශීර්ෂ රේඛාව දිගින් වැඩිවීම නිසා මතක ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම උසස් රැකියාව ලැබෙනවා. තඹරගිල්ලට පහළින් ඇරඹියේ නම් ධනවත් වෙනවා. වාසනාවන්ත වෙනවා. කුඩාවට දොරවල් සිහින්ව විහිදී තිබේ නම් අකල් මරණයක් ඇති වෙනවා. ශක්තිමත්ව පැහැදිලිව තුනීව දිගට පිහිටා තිබේ නම් වංචාකාරයක්. ජීවන රේඛාවට ගුරු මණ්ඩලයට රේඛාවක් වීදී ඇතනම් උත්සාහවන්තයි. ශීර්ෂ රේඛාව දෑතේම කැඩී විදී තිබේ නම් අකල් මරණයක් වෙනවා. ශීර්ෂ රේඛාව අතේ නැති පුද්ගලයෙකු ආත්ම දාමනයක් නැති අයෙක් වෙනවා. තිරුවන් සරණයි සියලු දෙනාටම.